ආයිබෝවන් සුබ උදෑසනක් සියලු දෙනාටම ආදරණීය දුවේ පුතේ අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ වඩාත් කාලීන වූ මාතෘකාවක් පිළිබඳව ඔබට යම් දැනුම් සම්භාරයක් ලබා දෙන්නට විශේෂයෙන්ම මම අද දවසේ මාතෘකාව විදිහට තෝරගත්තේ දූල පුතාලට යම් දැනුමක් ලබා දෙන්න බුදුදහමයි පරිසරයයි පිළිබඳව. මේ දිනවල ලංකාවේ හැමතැනම පරිසරය පිළිබඳව කතා කරනවා. ඒ වගේම පරිසරයේ තියෙන අර්බුද මොනවද කියන එක ඔබත් මාත් හොඳින්ම දන්නවා. මොකද රූපවාහිනියේ අපි පුවත් නැරඹුවොත් එහෙම නැත්නම් ගුවන් විදුලියේ ප්‍රවෘත්ති වලට අහුම්කම් දුන්නොත් අපිට තේරුම් ගන්නට පුළුවන් මේ පාරිසරික ප්‍රශ්නය කොතරම් ගැටලුවක් බවට පත් වෙලා තියෙනවද කියලා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලංකාවේ වර්තමානයේ අපි කතා කරන ඒ පාරිසරික ගැටලු පිළිබඳව නෙවෙයි. ඔබ දහම් පාසලේදී අධ්‍යාපනය ලබන බෞද්ධ දර්ශනය ඇතුලේ බුදුහාමුදුරුවෝ කොතරම් දුරට පරිසරය පිළිබඳව කතා කරලා තියෙනවද? පාරිසරික වැදගත්කම උන්වහන්සේ කොතරම් දුරට අවධාරණය කරලා තියෙනවද කියන කාරණාව තමයි මම අද දවසේ මේ දූල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තාක්ෂණය ඔස්සේ ඔබව ආමන්ත්‍රණය කරන නිසාවෙන් අපි දෙගොල්ලන්ට ගනුදෙනුවක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මට දේශනයක් විදිහට තමයි මේ වැඩසටහන ඔබ වෙනුවෙන් පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. මම වෙන තැනක මේ කතන්දරේ කිව්වනම් මීට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔබගේ අදහසුත් මම ඔබත් එක්ක අරගෙන අයිය තාත්තා ගන්න 10 11 කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට පේනවා මාතෘකාව බුදුදහමයි පරිසරයයි. අපි බලමු බුදුදහම සහ පරිසරය පිළිබඳව කතා කරන්නට පෙර පරිසරය කියන මාතෘකාව කොහොමද අපි වර්ගීකරණය කරගන්නේ කියලා. පරිසරය පිළිබඳව ගත්තහම පරිසරයේ තියෙනවා කාරණාවන් කිහිපයක්. සාමාන්‍යයෙන් පාරිසරික අර්ථකථනයන් පිළිබඳව ගන්නකොට ඔබට පේනවා සත්වයාගේ ජීවත් වීම හා වර්ධනය කෙරෙහි බලපවත්වන සියලුම බාහිර සාධක සහ බලවේගයන්ගේ එකතුව කියන එක තමයි පරිසරයේ විදියට අර්ථකථනය කරලා තියෙන්නේ වෙබ්ස්ටර්ගේ ජාත්‍යන්තර ශබ්දකෝෂය තුල. ඒ කියන්නේ සත්වයාගේ ජීවත් වීම සහ වර්ධනය ජීවත් වෙන්නත් ඌට හැදී වැඩෙන්නත් අවශ්‍ය කරන සියලුම බාහිර සාධක සමුදාය. අපිට බලපානවා අපේ අභ්‍යන්තරික සාධක. විශේෂයෙන්ම අපේ ශරීරයේ ඇතුලේ තියෙන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය, ඒ වගේම ඔබ දන්නවා පුද්ගලයෙක් කියන එක අපි බෞද්ධ දර්ශනානුකූලව විග්‍රහ කරොත් පුද්ගලයෙක් කියලා කියන්නේ ඇත්තටම පුද්ගලයෙක්ගේ කොටස් දෙකක් තියෙනවා. භෞතික සහ ආධ්‍යාත්මික කියලා කොටස් දෙකක්. මේ ඔබට දකින්න පුළුවන් වෙන මේ භෞතික ශරීරය, ඒ වගේම මීට අභ්‍යන්තරයෙන් දිවෙන ආධ්‍යාත්මික ශරීරයක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික ශරීරය සහ භෞතික ශරීරය කියන කොටස් දෙකේම එකතුව තමයි අපි පුජ්‍යලයක් විදියට ගන්න. ඒ නිසාවෙන් සත්වයාගේ ජීවත් වීම සහ වර්ධනය කෙරෙහි බලපවත්වන සියලු බාහිර සාධක, මේ සියලු බාහිර සාධක එළියෙන් පිටස්තරෙන් අපිට බලපාන සාධක පිළිබඳව තමයි අපි කතා කරන්නේ පරිසරය කියලා. මේ භෞතික සාධක විදියට ගත්තොත් භෞතික සාධකවල තියෙනවා පස කියන කාරණාව, ඒ වගේම දේශගුණය, මේ වගේ කාරණා රාශියක් භෞතික සාධක විදියට අපිට අර්ථකථනය කරන්න පුළුවන්. භෞතික සාධක ගත්තාම මේ භෞතික සාධක ඔබට මට මේවා අල්ලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්, මේවා පේනවා. ඉතින් මේ නිසා වෙනුයි අපි මේවට කියන්නේ භෞතික සාධක කියලා. ඒ වගේම තව කොටසක් තියෙනවා ජීව විද්‍යාත්මක සාධක. ජීව විද්‍යාත්මක සාධක කියලා කියන්නේ ඔබ මම වගේ හුස්ම ගන්න, ජීවත් වෙන, කන බොන මේ කොටස් පරිසරය ඇතුලේ ඉන්නවා. ඒ තමයි ස්වාභාවික සත්ව විශේෂ ඉන්නවා. ඒ වගේම ශාක වර්ග ඉන්නවා. මේ වගේ බොහෝ දේවල් එකතුවක් තමයි ජීව විද්‍යාත්මක සාධක කියලා කියන්නේ. ඒ වගේම තව කොටසක් තියෙනවා සමාජ විද්‍යාත්මක සාධක කියලා. සමාජ විද්‍යාත්මක සාධක කියලා කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා උද්ගත වෙච්ච සියලුම කාරණා. දැන් ඔබ දන්නවා පහුගිය කාලවකවානුවේ අපි සාකච්ඡා කළා පරිසරය තුල සමාජයේ අපේ තියෙන වනාන්තර ප්‍රමාණය ශීඝ්‍රයෙන්
මේ භූමියෙන් ඉවත් වෙමින් යනවා කියලා අපි සාකච්ඡා කළා. මෙන්න මේක අපේ ක්‍රියාකාරකමක් නිසා පරිසරයේ ඇති වෙච්ච වෙනස්කමක්. මම ඔබට පුංචි සංඛ්‍යා ලේඛනයක් කියන්නම් දුවේ පුතේ. ඒ තමයි අපේ රටේ සාමාන්‍යයෙන් වනවැස්ම තියෙනවා 44ක් විතර ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණය අවුරුද්දකට 101.4කින් ඉවත් වෙනවා. මේ 101.4ක් ඉවත් වුණොත් අවුරුදු 10ක් ගියොත් 114ක් මේ වනවැස්ම ඉවත් වෙනවා. 114ක් මේ වනවැස්ම ඉවත් වුණොත් ඔබ දන්නවා අවුරුද්දකට අවුරුදු 10ක් ඇතුලේ කොතරම් ප්‍රමාණයක් මේ භූමිය කාන්තාරීකරණයට ලක් වෙනවද කියලා. එක පැත්තකින් ගත්තොත් මේ භූමියේ වනවැස්ම වර්ධනය කරන්න නම් 101කින් වර්ධනය කරන්න ගණනය කරලා තියෙනවා ගස් කොළන් හිටවන්නට ඕන 1,65,00,000ක්. ගස් හිටවන්න ඕන 1,65,00,000ක්. හැබැයි මේ ගස් හිටවල විතරක් මදි. මේ ගස් අපි බලා ගන්න ඕන. පුංචි දුවදරුවන් හදනවා වඩනවා වගේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා කන්න බොන්න දීලා ආරක්ෂාව සපයලා බේත් ටික අරගෙන දීලා ඇඳුම් පැළඳුම් ටික දීලා ඔබව පෝෂණය කරනවා වගේ මේ ගස් කොළන් ටික බලාගත්තේ නැති වුණොත් ඒ 100ට 1 කියන එකත් ප්‍රශ්නයක්. ගස් 1,65,00,000ක් කියලා කියන්නේ අපිට පුළුවන්කම තියෙනවා නම් හැම කෙනෙක්ම අපේක්ෂා කරනවා වර්ෂයකට අඩුම වශයෙන් එක පැලයක් හිටවලා බලා ගැනීම කරන්නට ඕන මේ අපේ රටේ තියෙන වනවැස්ම ආරක්ෂා කරගන්නට නම්. ඊළඟට මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා පරිසරය කොතරම් දුරට පුජ්‍යලයේ දියුණුවට වගේම පරිහානියටද හේතු වෙනවද කියන කාරණාව. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහා මංගල සූත්‍රයේ පතිරූපදේශ වාසෝච දෙවෙනි කාරණාව තියෙන්නේ පුබ්බේත කත පුඤ්ඤතා කියලා. පතිරූපදේශ වාසෝච කියන මේ මහා මංගල සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ කාරණාව පිළිබඳව අපි කතා කරොත් සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. මොකද්ද සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ? බුදුහාමුදුරෝ කීටාගිරි සූත්‍රයේ දේශනා කරනවා ආධ්‍යාත්මික දියුණුව පතන පුද්ගලයා පාරිසරික සාධකය සැලකිය යුතුයි කියලා. අනුලෝමිකානී සේනාසනාදී පටිසේවමානෝ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ විදිහට. ඒ අනුව ගත්තාම පුජ්‍යලේකුට සුදුසු ප්‍රදේශයක ජීවත් වීම ඉතාම වටිනවා. සුදුසු ප්‍රදේශයක ජීවත් වීම කියලා කියන්නේ පුජ්‍යලේකගේ ජීවිතේ Tamanට අවශ්‍ය කරන භෞතික සම්පත් ටික ආහාර වේවා, ඖෂධ වේවා, ඇඳුම් පැළඳුම් වේවා මේ සියලු කාරණා ටික සම්පූර්ණ කරගන්න ගමන් ඔහුට හැකියාවක් තියෙනවා නම් Tamanට ඒ පරිසරය ගැළපෙන ආකාරයට සකස් කරගන්න ඉතාම එක වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. එතකොට හැම පුජ්‍යලේකම දැන් ඔබගේ දෙමව්පියෝ ඔබගේ අම්මලා තාත්තලා ගෙයක් දොරක් හදලා තියෙනවා. ගෙයක් දොරක් හදන්න කලින් හැමෝම බලනවා ඉඩම් කෑල්ලක් ගන්න ඕන කියලා. ඉඩම් කෑල්ලක් ගන්නකොට සලකා බලන සාධක ටිකක් තියෙනවා. වතුර තියෙනවද කියලා බලනවා. අද නම් ලයිට් තියෙනවද කියලා බලනවා. හොඳ මාර්ග පද්ධතියක් තියෙනවද කියලා බලනවා. මේ ආදී සාධක බොහොමයක් අපි හොයා බලලා තමයි නිවසක් සකස් කරගන්නේ. මොකද නිවස කියලා කියන්නේ අපි ජීවත් වෙන තැන. සමහර වෙලාවට ඒක අවුරුදු 25ක් 30ක් වෙන්න පුළුවන්, 40ක් 50ක් වෙන්න පුළුවන්, 100ක් 150ක් වෙන්න පුළුවන්. පරම්පරා කීපයක් ජීවත් වෙන තැන නිවස කියලා කියනවා. ඒ නිසාවෙන් අපි නිවසක් තනනකොට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අපිට ගැළපෙන තැනක්. එතකොට දියුණුවට හරි පරිහානියට හරි මේ පරිසරයේ බලපානවා කියලා කියන්නේ ගමේ වේවා බුදුහාමුදුරෝ දේශනා කරනවා කච්චප ජාතකේ ගමේ වේවා ආරණ්‍යෙහි වේවා යම් තැනක සුව පැමිණියේද කරුණ දන්නා වූ තැනැත්තා ඒ ස්ථානයට පැමිණේ. ගමේ වෙන්න පුළුවන්, ආරණ්‍යෙ එහෙම නැත්නම් වනාන්තරයක වෙන්න පුළුවන්. මේ තැන Tamanට සුවයක්, සැපතක්, සනීපයක් දැනෙනවා නම් කරුණ දන්න පුජ්‍යලයා පරිසරයේ වටිනාකම තේරුම් ගන්න පුජ්‍යලයා ඒ ස්ථානයට පැමිණෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ ඔහුට උපන් තැනද වැඩුණු තැනද වේ. ඒ තමයි ඔහු ඉපදිච්ච තැන. ඒ තමයි ඔහු වැඩිච්ච තැන. මේන් ඔහුට වසන තැන නැතිවීමක් නොවන්නේ. අපිට යම් පාරිසරික හිතවත් එහෙම නැත්නම් පාරිසරික හිතකාමී ස්ථානයක් අපිට ජීවත් වීම සඳහා යොදා ගන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම අපි ජීවිතේ අපේක්ෂා කරන සතුට කියලායි මම අපේක්ෂා කරන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ පතිරූප දේශ වාසෝච කියන කාරණාවෙන් තමන්ට ගැළපෙන පාරිසරික හිතකාමී ස්ථානයක වාසය කරන්න. මේ කාරණාවේදී මම ඊටම ලඝු කරනවා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව. මොකද මම කතා කරන්නේ පරිසරය ගැන නිසාවෙන්. නමුත් ඊට එහා ගිය
මහා පුළුල් දර්ශනයක් සහිත ප්‍රකාශයක් මේක තුල ගැබ් වෙලා තියෙනවා. ඒ වගේමයි අපිට පරිසරය තම යහපත සඳහා වෙන් කරගන්න වෙනවා. ධම්මපදයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. උදකංහි භයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චතා අත්තානං දමයන්ති පණ්ඩිතා. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කරන ගාථාවක් තමයි මේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මපදය විග්‍රහ කරන තැන මෙය ත්‍රිපිටකයේ දේශනාවක් විදිහට තමයි සඳහන් වෙන්නේ. කුද්දක නිකායේ සූත්‍ර පිටකයට අයිති කුද්දක නිකායට පොත් 15ක් අයිති වෙනවා. මේ පොත් 15න් එක කොටසක් තමයි ධම්මපද කියලා කියන්නේ. ධම්මපදයේ තියෙනවා වග්ග 26ක් ගාථා 423ක්. බොහෝ දෙනා මේක අත්පොතක් විදියට පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ ධම්මපද ගාථා යම්කිසි පුජ්‍යලයක් පරිශීලනය කරනවා නම් ඔහුට තමන්ගේ ජීවිතයේ තියෙන ගැටලු වලින් 100%කටම විසඳුම් හොයා ගැනීමේ ඊටාම පහසු මාර්ගය තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ මේ කිසිම සමාජයේ කිසිදු කොටසක් මේ ධම්මපදයේ ඇතුලේ අතහැරලා නැහැ. සමාජයේ සමස්ත සමාජයේම මෙතනට ගොනු කරලා තියෙනවා. බලන්න මේ ගාථාව. මේකේ උන්වහන්සේ පැහැදිලි කරනවා දියාලුවෝ ඇලවේලි තනා දියගෙන යති. දියාලුවෝ කියලා කියන්නේ මේ කුඹුරු වලට වතුර අරගෙන යන මිනිස්සු. ඇලවේලි සකස් කරනවා. දැන් අපි දන්නවා අපේ රටේ මහවැලි ව්‍යාපාරය වගේ මහා විශාල ගොවි ජනපද ව්‍යාපාර ඇති කරලා තියෙනවා. ඒවට වතුර ගෙනියන්න කෘෂිකාර්මික බිම් වලට වතුර ගෙනියන්න ඇල මාර්ග සකස් කරලා තියෙනවා. වලව වම්මියුර ව්‍යාපෘතිය. ඒ වගේම දකුණු පළාතේ ගත්තොත් ලුණුගම් වෙහෙර ව්‍යාපෘතිය. මේ වගේ විශාල ව්‍යාපෘති. මේ මෑතක ගත්තොත් එහෙම මොරගහ කන්ද ව්‍යාපෘතිය. මේ වගේ විශාල ව්‍යාපෘති ඇති කරේ මේ කුඹුරු ඉඩම් සඳහා වතුර ගෙනියන්න. මේවා කරන මිනිස්සු අතීතේ හැඳින්නුවේ දියාලුවෝ කියලා. එහෙනම් මේ දියාලුවෝ ඇලවේලි තනාගෙන වතුර අරගෙන යනවා. ඒ වගේම හීවඩුවෝ යකඩ ගිනියම් කොට මුවහත් අවියායුධ තනති. දැන් මේ ස්වභාව ධර්මයේ තියෙන වතුර තමයි අපිට ගැළපෙන විදියට ඇලවේලි ඔස්සේ අපේ කුඹුරු වලට අරගෙන යන්නේ. ඒ වගේම මේ පසේ තියෙනවා යකඩ, යපස් තියෙනවා. මේවා අරගෙන හීවඩුව මොකද කරන්නේ? ගිනියම් කළා, සකස් කළා Tamanට අවශ්‍ය කරන අවියායුධ තනා ගන්නවා. දැවවඩුවෝ දැවදඬු කපා උපමට්ටම් කොට ඇඳපුටු තනති. දැවවඩුවෝ එහෙම නැත්නම් වඩු මාසු නැහැලා මොකද කරන්නේ? මේ පරිසරයේ තියෙන ගස් කොළන් කපලා Tamanට අවශ්‍ය කරන ලී සකස් කරගෙන ඒ වයින් ඇඳපුටු මේස ඒ ආදී ලී බඩු සකස් කර ගැනීම කරනවා. හැබැයි දැමුණු පුරුෂයෝ තමසිත මනවින් පාලනය කරති. බලන්න බුදුහාමුදුරුවෝ මේ පරිසරයත් එක්ක බොහොම අපූර්ව කාරණාවක් පුජ්‍යලයන්ට කියලා දෙනවා. මොකද්ද කියලා දෙන්නේ? අර පරිසරයේ තියෙන වැස්ස එහෙම නැත්නම් ජල සම්පත අපිට ගැළපෙන විදියට අපි පාවිච්චි කරනවා වගේ භෞතිකව යම් වෙනස්කම් කරමින් ඒ වගේම පොළවේ තියෙන යපස් ටික අපි අරගෙන අපිට ගැළපෙන විදියට අපේ පරිහරණයට පරිභෝජනයට ගන්නවා වගේ ඒ වගේම ගස් කොළන් ලී දඬු බවට පත් කරලා ඒවා ඇඳපුටු මේස බවට මිනිස්සු පත් කරනවා වගේ ඒ ශිල්පයේ දන්න අය තමයි මේ කටයුත්ත කරන්නේ. දැන් මම ඇඳක් හදන්න ගියොත් පුටුවක් හදන්න ගියොත් මට ඒ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මම උත්සාහ ගත්තොත් එහෙම ඇලවේල්ලක් සකස් කරන්න ඒක මගෙන් ජල ව්‍යාපෘතියක් කරන්න මට ඒ දැනුම නැහැ. ඒ සඳහා වෙනම වාරි මාර්ග ඉංජිනේරුවෝ ඉන්නවා. අන්න ඒ වගේ එක එක විෂයට පරිණත වෙච්ච මිනිසුන් ඉන්නවා. ඒ වගේ මේ සඳහා අත්දැකීම් තියෙන මිනිසුන් ඉන්නවා. මෙන්න මේ මිනිස්සුන්ගේ හැකියාවන් අරගෙන පරිසරයේ අපි තමන්ගේ පහසුව සඳහා යොදා ගන්නවා වගේ දැමුණු පුරුෂයෝ දැමුණු කියලා කියන්නේ තමන්ගේ ඉන්ද්‍රියන් দমনය කරන ලද පුරුෂයෝ. මේ ඉන්ද්‍රියන් කියලා කියන්නේ ඇස කන දිව නාසය ශරීරය කියලා පංචේන්ද්‍රයන් තියෙනවා. මේවා අපිට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මගේ ඇස කන දිව නාසය ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා ගොඩක් දුරට ක්‍රියාත්මක වෙන්නේ බාහිර අරමුණුත් එක්ක. හැබැයි මට පුළුවන් නම් ඇහැ මගේ නම් කන මගේ නම් දිව මගේ නම් ශරීරය මගේ නම් මේ කියන පංචේන්ද්‍රයන් ටික මගේ නම් මට පුළුවන් විදිහට මේක හසුරවා ගන්න පුළුවන් නම් අපිට අපේ ඉන්ද්‍රයන් দমনය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කියනවා දැමුණු පුරුෂයෝ තම සිත් මනවින් පාලනය කරති. තමන්ගේ චිත්ත සංතානය, තමන්ගේ හිත මනවින් පාලනය කර ගැනීමේ හැකියාව දැමුණු පුරුෂයන්ට තියෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී විස්තර කරන්නේ මේ පරිසරයේ තියෙන
දේවල් අපි පාලනය කරගන්නවා වගේ අපේ පහසුවට යොදා ගන්නවා වගේ එක පැත්තකින් අපිට පුළුවන් වෙන්න ඕන අපේ ඉන්ද්‍රයන් দমনය කරන්න. බලන්න බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ දර්ශනයත් තුල බුදුන් වහන්සේගේ දර්ශනය තුල කොහොමද පරිසරය සහ පුජ්‍යල සිත පුජ්‍යල సంతානය ගැළපීම සිද්ධ කරේ. බුදුරජාණන් වහන්සේ තුල ඒ පාරිසරික කාරණා උන්වහන්සේගේ දේශනාව තුල පාරිසරික කාරණා බොහොමත් ඒත්තු ගන්නලා මිනිසුන්ට පැහැදිලි කිරීමේ අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒ වගේම මම කරණීයමෙත්ත සූත්‍රය ඊළඟට කරණීයමෙත්ත සූත්‍රයේ කොටසක් උදාහරණයක් විදිහට ගන්නවා. ඒ තමයි ලෝකේ නිවැරදිවම සත්‍ය විග්‍රහය සත්වයන් පිළිබඳ විග්‍රහ කරපු දාර්ශනිකයා විදිහට අපිට දකින්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ මෛත්‍රී කළ යුතු සත්වයන් විදිහට සත්ත්ව කොටස් රාශියක් දක්වනවා. කොහොමද? ජේකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතූලා දිට්ඨාවායේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. දැන් අපි සුඛිත මුදිත වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ අපිට හිතවත් සත්වයින්ට විතරයි. හැබැයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා මේ ලෝකේ තියෙන සියලුම සත්වයින්ට අප විසින් මෛත්‍රී කළ යුතුයි කියලා. එහෙම නැත්නම් එම සියලු සත්වයින්ගේ සුඛිත මුදිත භාවය ප්‍රාර්ථනා කළ යුතුයි කියලා. මෙතන විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ සත්ත්ව කොටස් රාශියක් පිළිබඳව. යේකේචි පාන භූතත්ති තසාවා තාවරාවා. තසාවා කියලා කියන්නේ බියගත් තැතිගත් සතුන්. ඒ වගේම තාවරාවා මේ බියසැක දුරු කළ සතුන්. මේ හඳුන්වන්නේ දැන් අපි හැමෝන්ටම බය තියෙනවා සැකේ තියෙනවා. බියසැක දෙක දුරු වෙන්නේ රහතන් වහන්සේ කෙනෙකුට විතරයි. ඒ අනුව ගත්තාම බුදුරජාණන් වහන්සේ මේ සත්ත්ව වර්ගීකරණය බොහොම අපූර්වට කරනවා. බයටපත් වෙන සතුන්, සැකේ සහිත සතුන් සහ බියසැක නැති සතුන්. ඒ කියන්නේ මේ ලෝකේ මේ වර්ග දෙක තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට කියනවා ලොකු සතුන්, පොඩි සතුන්, දිග සතුන්, ඒ වගේම මහ සතුන්. විවිධ මට්ටමේ විශාල සත්තු ඉන්නවා, පුංචි සත්තු ඉන්නවා, දිග සත්තු ඉන්නවා, නයි පොළොංගු පිඹුර වගේ. ඒ වගේම මහ සතුන් ඉන්නවා. පෙනෙන නොපෙනෙන සතුන්. දැන් අපි සාමාන්‍යයෙන් සත්වෙක් කියලා දකින්නේ අපිට පෙනෙන සතෙක් විතරයි. හැබැයි අපිට නොපෙනෙන සතෙක් ඉන්නවා. මේ දැන් මේ දවස්වල අපි බරපතල ඛේද වාචකයකට මුහුණ දීලා ඉන්නවා සමස්ත සමාජයේම. ඒ තමයි COVID-19 කියලා. එහෙම නැත්නම් COVID වසංගත තත්ත්වය. මේ COVID වසංගත තත්ත්වය කියලා කියන අපිට ඇහැට නොපෙනෙන සත්වයක් විසින් තමයි මේක ඇති කරන්නේ. ඒ සත්වය අපි හඳුන්වලා තියෙනවා වෛරස් කියන නමින්. ඒ වගේම බැක්ටීරියා ඉන්න පුළුවන්. දිලීර ඉන්න පුළුවන්. මේවා අපිට ඇහැට පේන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ කනවා බොනවා, හුස්ම ගන්නවා, තමන්ගේ වර්ගය ආબોධ කරනවා. එහෙම තමයි ඉන්නේ. දැන් මේ COVID-19 කියන වෛරස් එක ඇති කරන මේ රෝගය ඇති කරන මේ වෛරස් එක මොකද කරන්නේ? තමන්ගේ වර්ගය ආબોධ කරනවා. තමන්ගේ වර්ගය ආબોධ කරනවා විතරක් නෙවෙයි, තමන්ගේ වර්ගය විවිධ හැඩතල ගනිමින් නිර්මාණය කරනවා. ඇල්ෆා කියලා එක වර්ගයක් ඉන්නවා. ඊට පස්සේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා ඩෙල්ටා කියන වර්ගය. මේ වගේ දැන් වෛද්‍ය විශේෂඥවරු මේක විවිධ ආකාරයෙන් අර්ථකථනය කරලා තියෙනවා. එහෙනම් මේ ජීවියෙක්. හැබැයි මේ ජීවිය අපිට පේන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳවත් මෙන්න මේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න කියලා තියෙනවා. ඒ වගේම තමයි දුර වාසය කරන සත්තු ඉන්නවා. දැන් අපිට මේ අපේ ආසන්න වාසය කරන බලු බලල් හරක් ඔය වගේ මේ ආසන්න වාසය කරන සත්තු ඉන්නවා. හැබැයි අපිට ගව් ගානක් දුර ඈත වාසය කරන සත්තු ඉන්නවා. සමහර වෙලාවට ඒ සතුන් වාසය කරන නැති අභ්‍යවකාශී වෙන්න පුළුවන්. අපිට පේන්නෙත් නැති වෙන්න පුළුවන්. දුර වාසය කරන සත්තු ඉන්නවා. ඒ වගේම ඉපදුණු සතුන් ඉන්නවා. ඉපදෙන සතුන් ඉන්නවා. ඉපදුණු සතුන් කියලා කියන්නේ දැන් ඔබ මම අපි ඉපදිලා ඉන්නේ. හැබැයි ඉපදෙන සතුන් කියලා කියන්නේ බිත්තරයක් ඇතුලේ තියෙන ජීවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මව් කුසක් ඇතුලේ අම්මගේ මව් කුස ඇතුලේ මේ ලෝකේ එළිය දකින්න සූදානමින් ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්. අන්න ඒ කියන්නේ එහෙනම් ඉපදින්නට ඉන්න සතුන් පිළිබඳව. මෙන්න මේ ආකාරයෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාව තුළ බොහොම අපූර්වට මේ සත්ව විග්‍රහ කිරීමක් සිදු කරනවා. මේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න කියලා
කරණීයමෙත සූත්‍රයේ අපිට උන්වහන්සේ උගන්වනවා. එතකොට බලන්න අපිට පුළුවන් නම් මේ විදියට සමාජය දිහා බලන්න, මේ විදියට පරිසරය දිහා බලන්න. මේ පරිසරය කොතරම් නම් සුවපත් වෙයිද? දැන් උදාහරණයක් විදියට බලන්න. අපිට කන්න ඕන වුණාම සමහර සතෙක් අපිට පේන්නේ මස් ගුලියක් විදියට. එහෙම නැත්නම් බිත්තරයක් විදියට. ඒ අපේ කෑමේ ආශාව නිසාවෙන්. ඒතර අපිටත් හිතෙනවා නම් නෑ ඒ සතාට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒ සතත් ජීවත් වෙන්නට ඕන. ඒ සතත් කැමති ඇති ජීවත් වෙන්න. ඒකෙන් සිතුවිල්ල පහළ වෙනවා නම් මේ සමස්ත ලෝකේම සියලු සතුන්ට අබේදානෙ ලැබෙනවා. සමහර වෙලාවට අපිට මාළුවා පේන්නේ කෑමක් විදියට විතරයි. එහෙම නැත්නම් කුකුලා පේන්නේ කෑමක් විදියට විතරයි. එහෙම නොපෙනී අපිට මේ සියලු සතුන් ජීවයේ සහිත සතුන් කියලා අපිට පේනවා නම් අපි කවදාවත් මදුරුවෙක්වත් මරණ තත්ත්වයටපත් වෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා. මේ හැම කෙනෙක්ම මේ සමාජයේ පැවැත්මට මේ පරිසරයේ පැවැත්මට අවශ්‍යයි. මොකද මේ පරිසරය තුළ අපි විශ්වාස කරනවා මිනිස්සු විතරයි ජීවත් වෙන්න ඕන කියලා. නෑ මිනිස්සු විතරක් නෙවෙයි. මේ පරිසරයේ මිනිස් ශරීරයට වඩා ඊටාම කුඩා ශරීරයන් තියෙන ජීවීන් පවා ජීවත් වෙන්නට ඕන. ඔබ දන්නවා ගහක් කොළක් හිටෙව්වට මේ ගස් කොළන් වල ගෙඩි හැදෙන්නේ පරාගණය කියන ක්‍රියාවලියෙන්. මේ පරාගණය කියන ක්‍රියාවලිය සිද්ධ කරන්න කෘමීන් අවශ්‍යයි. මීමැස්ස ඕන කරනවා, සමනලයා ඕන කරනවා, බඹරා ඕන කරනවා. හැබැයි අපි විසින් පරිසරයට යම් හානියක් කරොත් මේ මීමැස්ස වඳ වෙලෙයයි, බඹරා වඳ වෙලා යයි, සමනලයා වඳ වෙලා යයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඍජුවම ඒක අපේ ආහාර නිෂ්පාදනයට බලපානවා. ආහාර නිෂ්පාදනයට බලපානවා. දැන් ලංකාවෙත් මීමැස්සෝ ගොඩක් අඩුයි. ඒකට හේතුව තමයි අපි විසින් කිසිදු සොයා බැලීමකින් තොරව ඇති කරන ලද ශාක ව්‍යාප්තීන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ඇකේෂියා වගේ ශාක අපි සිටවීමත් එක්ක ඒවා බරපතල විදිහට මීමැස්සන්ගේ ජීවන චක්‍රයට හානි කරලා තියෙනවා. ඒ සතුන් වඳවීමත් එක්ක අතිශය පෝෂණයෙන් යුක්ත මී පැණි කියන එක විටක ඖෂධයක්, තවත් විටක ආහාරයක් මේක මිනිසුන්ට ලබා ගැනීමේ අවස්ථාව නොලැබී ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් බලන්න මේ පරිසරයේ තියෙන හැම එකක්ම එකකට එකක් බද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ සමස්ත පරිසරයටම මෛත්‍රී කරන්න. සමස්ත පරිසරයටම කරුණාව දක්වන්න. එතනදී අපිට අවශ්‍ය කරන කොටසට විතරක් නෙවෙයි සමස්ත සමාජයටම මෛත්‍රී කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ පරිසරයත් එක්කම ජීවත් වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ පරිසරයත් එක්ක ජීවත් වෙච්ච බවට අපිට ඕන තරම් සූත්‍ර දේශනා වලින් තොරතුරු හොයාගෙන යන්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේත් එක්ක වාද විවාද කරන්න බොහෝ දෙනා පැමිණියා. ඒ එකිනෙකාගේ තමන්ගේ තිබිච්ච මතය තමන්ට අවශ්‍ය වුණා මේක තමයි නිවැරදිම මතය කියලා කියන්නේ. ඉතින් මේ නිසාවෙන් බුදුරජාණන් වහන්සේ හම්බෙන්නට ඇවිල්ලා මුණ ගැහෙන්නට ඇවිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක වාද කරා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සච්චක, උපාලි, අස්සලායන, බ්‍රහ්මායු, සේල ආදී අය බුදුහාමුදුරුවොත් එක්ක ගැඹුරු ධර්ම කරුණු පිළිබඳව විවාද කරලා තියෙනවා. මේ ගැඹුරු ධර්ම කරුණු පිළිබඳව විවාද කරලා තියෙන්නේ මේ AC කාමරයක නෙවෙයි, වායු සමීකරණය කරන ලද කාමරයක ඉඳගෙන නෙවෙයි. මේ එලිමහනේ ගහක් යට උයනක වන අරණක ඉඳගෙන. දැන් අපි වුණත් බලන්නකෝ අපිට සමහර වෙලාවට හිතට වද දෙන මහා ප්‍රශ්න ගොඩක් ඔළුවේ ගොඩ ගැහිච්ච වෙලාවට අපි යන්න කැමති වෙන්නේ කාමරයක් ඇතුළට ගිහිල්ලා ගුලි ගැහිලි ඉන්නද? එහෙම නැත්නම් එළියට යන්නද? දැන් අපි මුහුදයිනේ වාසය කරන මිනිස්සු විදියට අපි හැමෝම කැමති අර මුහුද දිහා ටිකක් වෙලා ගිහිල්ලා බලාගෙන ඉන්න. ඇයි? මුහුදේ රැළ නැගෙනවා, මුහුදේ රැළ බිඳෙනවා, මුහුදේ රැළ වෙරළට ගහගෙන එනවා, ආපස්සට යනවා. මේක ඒකාකාරී ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය ඇතුලේ අපේ හිත සංසුන් කරනවා. මේ ලෝකේ පුරාම දුවන හිත දූරං ගමන් ඒක චරං අසරීරං ගුහාසයන්. දුර ගමන් යනවා, තනිව හැසිරෙනවා, ගුහාවක වගේ තැනක තමයි මේ අපේ හිත ඉන්නේ. මේක භෞතික මල්ලල ගැට ගහලා තියන්න බෑ. මුට්ටියකට දාන්න බෑ. එහෙම නැත්නම් පෙට්ටියකට දාන්න බෑ. සීල් කරන්න බෑ. මේක අපිට වඳින්න පුළුවන් වෙන්නේ අපේ මූ ක්‍රමේ පරිසරයට පුළුවන් අපේ මේ හිත ගැට ගහන්න. දුවන හිත ගැට ගහන්න පුළුවන් එකම අවස්ථාව තමයි පරිසරය. අපිට අර වගේ මානසික ප්‍රශ්නයක් ඇති වුණාම අපි යනවා මුහුදයිනට. මුහුදයිනට ගිහිල්ලා මුහුද දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපිට නිවාඩු පාඩුවක් ලැබෙනවා නම් අපි ගොඩක් දුරට වනාරණක් හොයාගෙන යන්නේ. අපි යනවා සිංහරාජේ බලන්න. අපි යනවා යාල බලන්න. අපි යනවා විල්පත්තු, අපි යනවා කුමන. එහෙම නැත්නම් අපි යනවා නුවරඑළිය පැත්තට.
මේ වගේ අපිට මානසිකව දැඩි පීඩනයක් නැති වෙච්ච වෙලාවට අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපි පරිසරයේ ඇසුරේ විඳ ගන්න මේ පරිසරයෙන් අපිට ලැබෙන සැනසීම ශාන්තිය අතිවිශාලයි. මේක නිසාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ පිරිස් එක්ක සාකච්ඡා කරන්න මේ පිරිස් වලට ධර්ම කරුණු පැහැදිලි කරලා දෙන්න පාරිසරික ස්ථානයන් තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම බලන්න බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය පිළිබඳව සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව අපි කතා කරනකොට ගහක් යට ඉපදිලා ගහක් යට බුදු වෙලා ගහක් යට පළමු ධර්ම දේශනාව කරලා ගහක් යටදී පරිනිර්වාණය සිද්ධ වුණු හරි අපූර්ව සංසිද්ධියක් බුද්ධ චරිතේ පුරාම තියෙනවා. බුදුහාමුදුරන්ගේ උපත සිද්ධ වුණේ ගහක් යට. බුදුහාමුදුරන්ගේ බුදු වීම සිද්ධාර්ථ කුමාරයාගේ බුදු වීම සිද්ධ වුණේ ගහක් යට. ඒ වගේම පළවෙනි ධර්ම දේශනාව ඉසිපතනි මිගදායේ මුවන් අතිශය බහුලව ඉන්න පරිසරයක තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරේ. ඒ වගේම පරිනිර්වාණය මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුවේනේ. ඔබ අහලා තියෙනවා මේ ඇත්තටම හැම දහම් පාසල් යන දරුවෙකුටම මම ආරාධනා කරනවා. ඒ වගේම හැම වැඩිහිටියෙකුටම මම ආරාධනා කරනවා පුළුවන් නම් දැන් සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රය කියවන්න. මහා පරිනිබ්බාන සූත්‍රය කියවුවොත් ඔබට මේ ජීවිතයේ පිළිබඳව ඉගෙන ගන්න ලැබෙන තොරතුරු ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යනකොට බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා කැඳවනවා. භික්ෂුන් වහන්සේලා කැඳවලා භික්ෂුන් වහන්සේගෙන් අහනවා ඔබට යම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් නෑ අහන්න මගෙන් මට පුළුවන්කම තියෙනවා ඒක निराකරණය කරලා දෙන්න. හරියට ගෙදරක තාත්තා මේ යන ආසන්න වෙන වෙලාවේ තමන්ගේ සේරම දරුමල්ලෝ ටික ළඟට කැඳලා දරුමල්ලොන්ට තමන්ගේ තියෙන අද හැටියට ගත්තොත් එහෙම වත් පොහොසත්කම් ටික ධන දාන ටික පවරලා දෙනවා වගේ බුදුහාමුදුරුවෝ මේ සියලු දේවල් අර අපේ අම්මලා තාත්තලා දරුමල්ලොන්ට ඔප්පු තිරප්පු තියෙන තැන් ටික තමන්ගේ ඉඩ කඩන් තියෙන තැන් ටික මේ සියල්ල පැහැදිලි කරලා දෙනවා වගේමයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන ආසන්න වෙච්ච වෙලාවේ භික්ෂුන් වහන්සේලාට මේ සියල්ලම පැහැදිලි කරලා දෙනවා. කොහොමද ඉදිරියේදී මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් ඒක විසඳ ගන්න කෙනෙක් නැහැ. ඒක නිසා අහන්න කියලා සියලු දේවල් පැහැදිලි කරනවා. හරියට තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට තමන් මිය යන්නට සූදානම් වෙන මොහොතේ කරුණු පැහැදිලි කරන ස්වභාවයක් මේ මහා පරිනිබ්බාන සූත්‍රය තුල තියෙනවා. හරිම සරලවයි. ටිකක් ලොකු පොතක්. හැබැයි කියවලා බැලුවොත් ඔබට බොහෝ දේ ඉගෙන ගැනීමේ හැකියාව වාග්යය තියෙනවා. ඒ වගේම බලන්න බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරපු ස්ථාන පාරිලෙය්‍ය වනය, හේසකලා වනය, චාලිය පව්වේ සඳුන් වනය මේ වගේ වනාන්තර ප්‍රදේශවල බුදුහාමුදුරුවෝ ගත කරන්න බොහොම කැමති වෙලා තියෙනවා. මොකද එක අතකින් බැලුවාම ඉන්දියාව කියලා කියන්නේ ටිකක් වැස්ස අඩු රටක්. ඉතින් මේ වැස්ස අඩු වීමත් එක්ක වනාන්තර ප්‍රදේශයක ජීවත් වීම බොහොම හිතට ගතට සිසිලස ගෙනෙන කාරණාවක්. ඒ නිසාවෙන් බුදුරජාණන් වහන්සේ මේ ස්ථානවල වැඩ වාසය කරන්නට ඇති. දැන් මේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපිට වඩා බොහෝම උත්තරීතර මනුෂ්‍යත්වයක් තිබිච්ච උත්තරීතර ජීවිතය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගත්තු ශාස්ත්‍රූන්වරයන් වහන්සේ කෙනෙක්. අපිටත් පරිසරයත් එක්ක ජීවත් වෙනවා නම් මේ බොහෝ දේ තේරුම් ගන්නට පුළුවන්. මම දන්න සමහර පුද්ගලයෝ ඉන්නවා ඔබ දකින්න ඇති පහුගිය කාලේ රූපවාහිනියේම පෙන්නවා සමහර දරුමල්ලෝ පවුල් පිටින් වනාන්තරේ ජීවත් වෙනවා. වනාන්තරේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. හැබැයි ඒ දරුවන්ට පුදුම පාරිසරික දැනුමක් තියෙනවා. ඒ වගේ මේ දරුවෝ අන්තර්ජාලය හරහා ගිහිල්ලා ලෝකෙ පිළිබඳව ඉගෙන ගන්නවා. ඉතින් මේ ඇත්තටම අපිට පුළුවන් නම් පරිසරයට සමීපව ඉඳගෙන දැන් ඔබට යම් ප්‍රශ්නයක් ඇති වුනහම දුකක් කරදරයක් ආපත්‍තියක් ඇති වුනහම බෝධි පූජාවක් කරන්නට එනවා. බෝධීන් වහන්සේ කියලා කියන්නේ පරිසරයේ කොටසක්. බෝධීන් වහන්සේ කියලා කියන්නේ පරිසරයේ කොටසක් ගහක්, වෘක්ෂයක්. ඒ බෝධීන් වහන්සේ යට අපිට පැයක් හමාරක් වාඩි වෙලා ඉන්න පුළුවන් නම් ඇත්තටම අර ඔබට තියෙන ග්‍රහාපල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොනවා හරි දෝෂයක් වෙන්න පුළුවන්. ඒක ඊටාම අඩු කාලයක් තුල නැති කරගන්න පුළුවන්. සමහර දේවල් මේවා අපේ මනසේ ඇති වෙන රෝග. ඉතින් මේ මනසට යම් සාන්තියක්, සෙතක්, සුවපත්භාවයක් ඇති වෙනවා නම් ඒ සෙත සුවපත්භාවය බෝධීන් වහන්සේ යටදී අපිට ලබා ගන්නට පුළුවන්. ඒක නිසා බෝධි පූජාවක් කරන්නට එනකොට ඇවිල්ලා දුවන්න ලේස්ති වෙලා යනවට වඩා බෝධීන් වහන්සේගේ හෙවණයට පැයක් කමාරක් ගත කරන්න සූදානම් වෙලා
අනෙක් කරුණු වලින් නිදහස් වෙලා අපිට එන්න පුළුවන් නම් අපිට කියන මේ පාරිසරික වින්දනය ලබන්නත් පුළුවන්. ඒක නිසාවෙන් තමයි දැන් බලන්න සිදුහත් කුමාරයා රජමාලිගාවේ සියලු සැප සම්පත් විඳපු කෙනෙක්. සිදුහත් කුමාරයා කියලා කියන්නේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා 3ක් තිබුණා. එකක මාලිගා තට්ටු 5යි, අනිත් එකේ තට්ටු 7යි, අනිත් එකේ තට්ටු 9යි. ඒ වගේම මේ මාලිගා 3 39999 දෙනෙක් රාජකුමාරිකාවෝ ඉන්දියා. 39999 දෙනෙක්. මොකද සිදුහත් කුමාරයාගේ ස්වයංවර මංගල්‍යයට 40000ක් කුමාරිකාවෝ ආවා කියලා තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. 40000න් එක්කෙනයි තෝරගත්තේ. යසෝදරා දේවිය විතරයි සිදුහත් කුමාරයා තෝරා ගැනීම කළේ. ඒකත් ඇත්තටම අහම්බයක්. ඉතුරු 39999 දෙනාම තමන්ගේ ගෙවල් වලට යාම ප්‍රතික්ෂේප කළා. ඉල්ලීමක් කරා ඒ අයටත් මේ මාලිගාවල නතර වෙන්න ඉඩ දෙන්න කියලා. ඉතින් ඒ අයත් නතර වුණා. එතකොට මෙච්චර සැප සම්පත් විඳපු තාත්තා සිදුහත් කුමාරයාගේ තාත්තා සුද්ධෝදන රජතුමා කුමාරයාට අවශ්‍ය කරන සියලු දේවල් සම්පාදනය කළා දුන්නා. අවශ්‍ය කරන කෑම බීම විනෝදාස්වාදයේ රත වාහන මේ සියල්ලම සම්පූර්ණ කළා දුන්නා. නමුත් සිදුහත් කුමාරයා අවසානයේ ගහක් යටට ගියා. ඒ ගහ තමයි අපි වර්තමානයේ වන්දනීය තත්වයට පත් කරලා තියෙන බෝධීන් වහන්සේ. එතකොට ගහක් යට ඇති සැනසීම මහා මාලිගාවකවත් නැහැ කියන කාරණාව අපිට මේකෙන් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රකාශය තුල මෙහෙම විස්තර කරනවා. මහණෙනි මම කිං කුසල ගවේසී ඌයේ ඒ කුසලයේ කුමක්දයි සොයන සුළු ඌෙමි. භික්ෂුන් වහන්සේ මම සත්‍ය සොයා යන ගමනේදී මොකද්ද මේ කුසලයේ කියන එක මං හොයන්න පටන් ගත්තා. අනුත්තර වූ උතුම් නිර්වාණය සොයමින් මගදී සේනානි ගම කරා පැමිණීමි. එහි සිත්කලු භූමි භාගයේද සිත ප්‍රසාදෙලවන වනලැහැබ් වැලි තලා සහිත මහා තොටුපොළ ඇති නදියද හාත්පස සොඳුරු ගම්ද දුටුවේවි. බුදුහාමුදුරුවෝ දැකපු පාරිසරික සෞන්දර්යය මහණෙනි මට මෙහිදී මෙම අදහස පහළ විය. මේ භූමි භාගයේ රමණීය වනලැහැබ්ද සිත් ගන්නා සුලිය සුදු වැලි තලා සහිත වූ මහා තොටුපොළෙහි නදිය ගලා බසී. හාත්පස ගොදුරු ගම්ද වේ. ගොදුරු ගම් කියලා කියන්නේ වික්ෂුන් වහන්සේ කෙනෙකුට යැපෙන්න අවශ්‍ය කරන සිව්පසේ ලබාගත යුතු ගම්මාන හාත්පස තියෙනවා. පදන් වීරය වඩනු කැමති කුල පුත්‍රයෙකුට එම වීරය වැඩිම සඳහා සුදුසු ස්ථානයක් මේට වඩා නැත. දැන් බලන්න බුදුහාමුදුරුවෝ අනවරතද වීරය කරන්නට අවශ්‍ය වුණා. සිදුහත් කුමාරයාට තමන්ගේ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා අතිශය උත්සාහවන්ත වෙන්න වුණා. ඉතින් මේ වගේ වීරයක් වඩන කෙනෙකුට මීට වඩා සුදුසු පරිසරයක් වෙන නැහැ කියලා කියන්නේ. අපේ මේ පුංචි දූල පුතාලටත් ඔයගොල්ලෝගේ පාඩම් වැඩ කරන වෙලාවට කාමරයට වෙලා පාඩම් කරනවට වඩා ඔබට පුළුවන් නම් ගහක් යටට ගිහිල්ලා පාඩම් කරන්න මතක තියාගන්න. ඒ පාඩම් වල දේවල් අපේ හිතට ඇතුළු වෙන ප්‍රමාණය වැඩි. දැන් මම දන්නවා සමහර පාසල්වල අර green classroom කියලා. එහෙම නැත්නම් හරිත පන්ති කාමර කියලා සංකල්පයක් ඇති කරලා ගස් ටිකක් වවලා ඒ ගස් ටිකයට බංකු ටිකක් සකස් කරලා දරුවන්ට එලිමහනේ අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලබා දෙනවා. මේ එලිමහනේ අධ්‍යාපනය ලැබීම, ගහක් යට අධ්‍යාපනය ලැබීම, පරිසරයේ එක්ක බද්ධ වෙලා අධ්‍යාපනය ලැබීම තුලින් ඔවුන් අපේක්ෂා කරන ඒ බලාපොරොත්තුව එහෙම නැත්නම් අධ්‍යාපනයේ මල්පල ලෙලා ගැනීම වඩාත් පහසු වෙන බව මනෝවිද්‍යාත්මකව පවාප්පු කරලා තියෙනවා. දැන් අලුතෙන් තව අපිට මනෝවිද්‍යා තොරතුරු හොයාගෙන යන්න ඕනේ නෑනේ. බුදුරජාණන් වහන්සේ දුක දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන මේ මහා ආර්ය සත්‍ය හතර චතුරාර්ය සත්‍ය බුදුරජාණන් සිදුහත් කුමාරයාට අවබෝධ වෙන්නට හේතු වුණේ මෙන්න මේ වගේ පරිසරයක උන්වහන්සේ භාවනා කිරීමට යථාර්ථය අවබෝධ කිරීමට තෝරාගත් නිසාවෙන් මම මෙතන සුදුසුයයි සිතා පදන් වීර්ය සෙවීමට තෝරාගතිමි. මේ කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ තමයි කියන්නේ. මම මේ ස්ථානයේ තෝරගත්ත හේතුව මෙතන ගංගාවක් තියෙනවා, සුදු වැලිතලා තියෙනවා, වනලැහැබ් තියෙනවා, ඒ වගේම මට අවශ්‍ය කරන ගොදුරු ගම් ටිකවට තියෙනවා. ඒ නිසාවෙන් මට ජීවත් වෙන්න සුදුසුම පරිසරය මේකයි කියලා බුදුරජාණන් වහන්සේ ස්ථානයේ තෝරගෙන තියෙනවා. බලන්න අපි ගෙවල් දොරවල් හදන්න ඉඩම් තෝරගෙන තියෙනවා. දැන් කොච්චරනම් මේව පිළිබඳව පසුතැවෙනවද? එළියට පහළියට බහින්න විදියක් නැහැ. ඒ වගේම අපිට උදේට පින්න ටිකක් පා ගන්න අවස්ථාවක් නැහැ. එහෙම නැත්නම් අතපය දිගෑරලා එළිය පහළිය ඇවිදින්න විදියක් නැහැ. මොකද හැම ගෙයක්ම දොරක්ම දැන් වෙලා තියෙන්නේ තාප්ප වලින් වට වෙලා වට කරගෙන අපි ජීවත් වෙනවා. වැටවල් ගහගෙන ජීවත් වෙනවා. නමුත් අපිට පුළුවන් නම්
ටිකක් එලි පහලේ ඇවිදිලා ඉඩකඩ තියෙන තැනක ගෙයක් දොරක් හදාගත්තා නම් අපිට ලොකු සතුටක් තියෙනවා. අද වෙනකොට නම් ගහක් කොළක් වවා ගන්නත් අපිට ඉඩකඩක් තියෙනවා කියන කාරණාව නේද කියලා. මම මේ කාරණාව ඔබට පුටා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර පිටකයට අයිති මජ්ක්‍ධිම නිකායේ අරිය පරේෂණ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවක්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චරනම් උන්වහන්සේගේ මේ පාරිසරික ලෝලත්වය එහෙම නැත්නම් පරිසරයේ තිබිච්ච රුචිය කැමැත්ත පිළිබඳව විස්තර කරලා තියෙනවද කියලා. බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කරනකොට මම අර කලින් කිව්වා ධම්මපදයේ එන කාරණාවක්. ඒ තමයි කලින් පැහැදිලි කරපු ගාථාව. එතකොට මෙන්න මේ ගාථාවේ මේකත් ධම්මපද ගාථාවක්මයි කුද්දක නිකායේ මුල දැඩිව ඇති ඇතැම් ගසක් මැදින් කපා දැමුවද නැවත පැලවෙයි. අපි දන්නවා මුල දැඩිව තියෙන ගසක් මැදින් කපලා දැම්මත් ආපහු පැලවෙනවා. හොඳට මුල හයිය තියෙනවා නම් සමහර ගස්වල අපි දැකලා තිනවා ගෙඩිත් හැදිලා තියෙනවා. එසේම තෘෂ්ණාව මුල නොසිඳි කල්හි සසර නැවත නැවත උපදී. බලන්න බුදුහාමුදුරුවෝ මේ ඊටාම ගැඹුරු කරුණක්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාව පිළිබඳව පැහැදිලි කරන්න බුදුහාමුදුරුවෝ උදාහරණ විදියට ගන්න ගහක්. මොකද්ද ගහ? හොඳට මුලා හයිය තියෙන ගහක් මගින් කපලා දැම්මොත්, මැදින් කපලා දැම්මොත් ආපහු පැලවෙනවා. එසේම තෘෂ්ණාව මුල නොසිඳි කල්හි සසර නැවත නැවත උපදී. රූපාදී අරමුණු සුභ වශයෙන් සලකා ඉන්ද්‍රිය සංවරයෙන් තොරව පමන නොදැන ආහාර අනුභව කරන කුසීතව හීන වීර ඇතිව සිටින පුජ්‍යලයා මාර වසඟයට යන්නේ වාතයෙන් දුබල ගසක් මුලින් මුදුරා දමන්නාක් මෙනි. බලන්න ගහ කියන උපමාව බොහොම අපූර්වට ගන්නවා. තණ්හාව හොඳට මුල් හයිය තියෙන කඳ ශක්තිමත් ගහක් වගේ. හැබැයි දුර්වල පුජ්‍යලයා, හීන වීරය සහිත පුජ්‍යලයා, ඒ වගේම කුසීත පුජ්‍යලයා, පමන නොදැන ආහාර ගන්න පුජ්‍යලයා හරියට දුර්වල ගහක් වගේ මුලින් උපුටා දානවා ඔහුගේ තෘෂ්ණාව විසින්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි මේ කාරණාව පැහැදිලි කරන්නේ. එතකොට බුදුන් වහන්සේ ධර්මයේ පැහැදිලි කිරීම සඳහා පාවිච්චි කරනවා පරිසරය. සුත්ත නිපාතේ රතන සූත්‍රේ වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතූපමං ධම්මවරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය. මේ අපි සමහර වෙලාවට මේවා කියනවා. දැන් කරණීයමෙත සූත්‍රය කියනවා, රතන සූත්‍රය කියනවා. නමුත් මේ සූත්‍ර දේශනාවල අන්තර්ගත කාරණාවලට අපි කොච්චර අවධානය යොමු කරනවද බලන්නකෝ. මේ හරි ලස්සන මේක ගීතයක් බවට පත් කරන්න පුළුවන් නේ. බක්මාසේ අතුවග සුපිපි මලින් සැරසීගත් වන ලැහැබක් මෙන් සුන්දර වූ නිර්වාණගාමීන්ට අතිශයින්ම හිත වැඩ පිණිස වූ ධර්මයක් දේශන ලදී. මේ බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන කියන්නේ. බොහොම අපූර්ව පාරිසරික සෞන්දර්ය කාරණාවක් ගන්නවා. බක්මාසේ අතුවග පිපි සුපිපි මලින් ගැවසීගත් වන ලැහැබක් මෙන්. බක් මාසේ අප්‍රේල් මාසේ භාග්‍යවන්ත මාස කියලා හඳුන්වනවා. මේ මාසේ හැම ගහකම මල් පිපෙනවා. මල් පිපෙන්නේ ගහ පිරෙන්න මල් පිපෙන කාලේ. අන්න ඒ වගේ සුන්දර නිර්වාණගාමීන්ට අතිශයින්ම වැඩදායි ධර්මයක් බුදුහාමුදුරෝ දේශනා කරා කියලා තමයි මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ. මෙන්න මේ ගීතය ඔබ අහලා තියෙනවා. මම මේ මගේ කාලේ අවසාන භාගයේ පාවිච්චි කරන්නේ මෙන්න මේකට. මේ චන්ද්‍රරත්න මානවසිංහයන් ලියන අපූර්ව ගීතයක්. මොකද අර රතන සූත්‍රයේ තිබිච්ච කාරණාව මම ඔබට කිව්වා බොහොම අපූර්වට ගීතයක් බවට පත් කරන්න පුළුවන් කියලා. බලන්න බෞද්ධ දර්ශනය තුල තියෙන පාරිසරික සෞන්දර්යය. වැලිතල අතරේ හිමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදුදා තිලෝහිමි මොක්සුව ලද මොහොතේ. මේක නම් කරලා තියෙන්නේ මහබෝ වන්නම කියලා. චන්ද්‍රරත්න මානවසිංහයන්. දැන් අපි දන්නවා වන්නම් තියෙනවා විවිධ මට්ටමේ. වෛරෝඩි වන් දැන් 18 වන්නමක් ගැන සඳහන් වෙනවානේ උඩරට නැටුම් වල. එතකොට ඒ වන්නම් වල නැయ్యඩි වන්නම, මුසලීඩි වන්නම, හනුමා වන්නම, ඊට පස්සේ සැවුලා වන්නම, ওই වගේ වන්නම් රාශියක් තියෙනවා. ඉතින් මේකත් එක ආකාරයකට බොහොම අපූර්ව සෞන්දර්යාත්මක ගීතයක්. වැලිතල අතරේ හිමිහිට බසිනා නේරංජන නදියේ ගයා සිට වැඩ සිට බුදු උදා. මේ නේරංජනා ගංගාව බැහැගෙන යනවා වැලිතලාව අතරින්. ගයා ශීර්ෂයේ
සිදුහත් කුමාරයා බුදු වුණා. තිලෝහිමි මොක්සුව ලද මොහොතේ මෝක්ෂ සම්පත්තිය ලබා ගත්තා මේ පරිසරය තුල තිබිච්ච ඒ සුන්දරත්වයත් එක්ක. හිම කඳු වැටියේ සීතල සෙවනේ චන්දන තුරු පිහිරා. එක පැත්තකින් සිදුහත් කුමාරයා උත්පත්ති ලැබුවේ නේපාලේ කියලායි සඳහන් වෙන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන්නේ ඉන්දියාවේ උතුරු කොටසේ. උතුරු ඉන්දියාවේ. උතුරු කොටස බොහොම සමීපයි එවරස් කන්දට. සීතලයි. හිම කඳු වැටියේ හීතල හෙවනේ. පරිසරයේ හීතලයි. හැබැයි මේ පාරිසරික හීතලත් එක්ක අනිත් පැත්තෙන් තියෙනවා චන්දන සුරු පිහිරා. චන්දන කියලා කියන්නේ සඳුන් ගස්. අපි දන්නවා සඳුන් කියලා කියන්නේ සීතලයි. අපිට ඔළුවේ කැක්කමක් ඇදුනහම සමහර වෙලාවට උණ ගත්තයින් පස්සේ අපේ අම්මලා මොකද කරන්නේ? හඳුන් කෑල්ලක් අරගෙන ගරේ උරච්චි කළා මේක අපේ නළලේ ගානවා. නළලේ ගෑවහම අපිට ඒ තියෙන අසනීප ගතිය පහව යනවා. ඒ තියෙන සීතලත් එක්ක බලන්න අර පාරිසරික සීතල කොතරම් දුරට මේ ගීතයට බද්ධ කළාද කියලා. ඇදී එන මල් මුව රදහසිනේ. මල් මුව රද කියලා කියන්නේ නෙළුම් මලේ උඩ මල් පැණි පිරෙනවා. මේ මල් පැණි පිරුණාම මේවා ඉරේලිය වැටුණාම පුංචි පුංචි පැණි බුබුලු බවට පත් වෙනවා. මේවා අපි හඳුන්වන්නේ මල් මුව රද කියලා. එතකොට මේ හමාගෙන එන සුළඟ අර සීතලත් අරගෙන මල් මුව රද ස්පර්ශ කරමින් සමග මුසු කොමල මද පවනේ ගැටිලා පාවෙනවා. මේක මද පවනක්. සුළි සුළඟක් නෙවෙයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ සිරුහත් කුමාරයා උතුම් බුද්ධත්වයට පත්වීමේ සංසිද්ධිය නිර්මාණකරුවෙක් දකින හැටි. පරිසරය බොහොම සීතලයි. ඒ සීතලත් එක්ක මිහිරියාව රැගත් සුළඟක් හමාගෙන එනවා. සත්සර නගලා ටික ටික නැලවී සීමා බෝහිමිගේ මනෝහර පළුපත් අතුරු කිලි. අදත් මේ පහලට බැහැලා බලන්න. බෝධීන් වහන්සේගේ කොළ හෙලවෙන හැටි. අපි දැකලා නැහැ අඹ ගහක කොළ මේ විදියට හෙලවෙනවා. නා ගහක කොළ මේ විදියට හෙලවෙනවා දැකලා නැහැ. හැබැයි බෝධීන් වහන්සේගේ කොළ හෙලවෙන්නේ හරිම අමුතු විදියකට. ඒක තමයි මේ කතුවරය කියන්නේ. නටා ගිය තාලෙහි රස නැගුණා. මේක තුල රසයක් එනවා. ඒ රසය තමයි නිවන් රසය. එක පැත්තකින් ගත්තොත් එහෙම නිරාමිස රසය. දැන් බෝධීන් වහන්සේ ළඟ ගිහිල්ලා බෝකොළ හෙලවෙන හැඩේට ඒ තාලෙට අපිට නටන්න බෑනේ. අපි ඒක විඳිනවා මිසක් අන්න ඒ විඳීම තමයි මේ නිරාමිස සුවේ කියලා කියන්නේ. සංගමිත් මෙහෙණි දකුණේ සාකා සිරිලකගෙන ආදා. මේ ඓතිහාසික කතන්දරේ කියනවා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම මේක හරි අපූර්ව කතාවක්. මේක ඇත්තටම මේ බෝධි වංශේ පොත කියවුවොත් බොහොම ලස්සනට තේරුම් ගන්න පුළුවන්. මම පුංචි කාරණාවක් මෙතනදී මතක් කරන්නම්. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම වනකොට සංගමිත්තා මෙහෙණින් වහන්සේ නාගලෝකේ නාගයන්ට ඕන වුණාලු මේ බෝධීන් වහන්සේ නාගලෝකෙට අරගෙන යන්න. නාගලෝකෙට අරගෙන යන්න ඕන වුණාම විශාල විරූපී රූපම අවමින් නැව වටා විවිධ දේවල් මවමින් මේක දැහැගෙන යන උත්සාහ කරා. හැබැයි සංගමිත්තා මෙහෙණින් වහන්සේ කියලා කියන්නේ අර නොසැලෙන ගුණයෙන් යුක්ත රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්. එතුමිය නාගයන්ට ප්‍රකාශ කළා කමක් නැහැ. දින 7ක් යනවා මම ලංකාවට යන්න මේ දඹදිවට යන්න. දඹදිවේ ඉඳලා ලංකාවට යන්න දින 7ක් යනවා. මේ දින 7 කාලය ඇතුළත මම උඹලට දෙන්නම් මේ බෝධීන් වහන්සේ ගෙනහිල්ලා පුද පූජා කරන්න. හැබැයි මට නැවත බෝධීන් වහන්සේ ලංකාවට යන්නට පෙර ගෙනල්ලා දෙන්නට ඕන. එහෙම ගෙනල්ලා නුදුන්නොතින් ඒ පොරොන්දුව කැඩුවොත් මේ මොන තුන් ලෝකෙ තිබුණත් මම නැවත හොයාගෙන ඇවිල්ලා බෝධීන් වහන්සේ නැවත ලබා ගන්නවා කියලා කියනවා. මෙන්න මේ වගේ හරි අපූර්ව සංසිද්ධියක් නාගලෝකේ ඊට පස්සේ නාරජවරු මේ බෝධීන් වහන්සේ අරගෙන ගිහිල්ලා නාගලෝකේ දවස් 7ක් පුද පූජා පවත්වලා නැවත සංඝමිත්තා මෙහෙණින් වහන්සේට ගෙනල්ලා දුන්නා කියලා මේ පුරාවෘත්තය තුළ සඳහන් වෙනවා. හරි අපූර්ව නිර්මාණයක්. මේ කාරණාව මේ සඳහන් කරනවා. සිටම තම මහමෙවුනා උයනේ නටයි කොළ වන්නම ලෙස මහබෝ. මහමෙවුනා උයනේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ඒ අපූර්ව ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අපූර්ව කොළ වල තියෙන නර්තනය මානව සිංහයන් බොහොම අපූර්ව නිර්මාණයක් බවට පත් කරනවා. එතකොට මේ මෙතන තියෙන්නේ බෞද්ධ දර්ශනය තුල තිබුණු సౌందර්යය. දුවේ පුතේ අද දවසේ මම කතා කරන්නට බලාපොරොත්තු වෙන ඔබත් එක්ක මේ බෞද්ධ දර්ශනය තුල තිබිච්ච පාරිසරික సౌందර්යය පිළිබඳව. ඒ පාරිසරික సౌందර්යය දකින්නයි අපි මේ තුලින් උත්සාහ කරේ. මේක ඔබට පුංචි අභිප්‍රේරණයක් පමණයි. පොඩි සිතුවිල්ලක් පමණයි. මේ ඔස්සේ හිතාගෙන යන්න දුවේ පුතේ ඔබට මගේ මේ ඉදිරිපත් කිරීම ඇතුලේ මම සකස් කරගෙන ඇවිල්ලා තිබුණා ස්ලයිඩ් 39ක් විතර.
හැබැයි මේ කාලයත් එක්ක මට ඔබට අද දවසේ සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ මේ කොටස විතරයි. එහෙමනම් මම හිතනවා දූල පුතාලට යම්කිසි අදහසක් ලැබෙන්නට ඇති. ඒත් එක්කම මේක ශ්‍රවණය කරපු සියලු දෙනාටම මේ බෞද්ධ දර්ශනයේ ඇතුලේ තියෙන පාරිසරික සංහිඳියාව එහෙම නැත්නම් පාරිසරික හිතවත්කම කොපමණද කියලා වටහා ගැනීමට හැකියාව ලැබෙන්නට ඇති. එහෙමනම් අද දවසේ මම මගේ දේශනය මේ නිමා කරනවා. ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.